ස්ට්‍රෙස් එහෙම නැත්නම් මානසික ආතතිය කියලා කියන්නේ ගොඩක් දෙනෙක් අත කම්ප්ලේන් කරන දෙයක්. සමහරක් වෙලාවට ඒ කම්ප්ලේන් කරන විදිය අහන් ඉන්නකොට හිතෙන්නේ තමන්ට මේ මානසික ආතතියක් දැනෙන එකට ලෝකය තමයි පලි කියලා වගේ. එහෙම නැත්නම් තමන් වැඩ කරන තැන. මට ඉන්නේ හරීම කලබල වෙච්ච බොස් කෙනෙක්. ඉතින් එයා නිසා තමයි මට මේ විදිහට ස්ට්‍රෙස් ඇවිල්ලා තියෙන්නේ. වර්ක් ප්ලේස් එකේ අය මේ විදිහට කරන නිසා, කියන නිසා මම ලොකු ආතතියකින් ජීවත් වෙනවා. එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න තියෙන නිසා මම ලොකු ආතතියක ජීවත් වෙනවා. එක්කෝ අසනීප, එහෙම නැත්නම් පවුලේ අය. මේ විදිහට මේ තමන් මූණ දීලා තියෙන ගැටලුව අරයට මෙයාට එහෙම නැත්නම් සිටුේෂන්ස් වලට, දේවල් වලට, වෙදර් එකට, තමන් ජීවත් වෙන රටට, රටවල් වල පොලිටිකල් සිටුේෂන්ස් වලට, ඉකනොමිකල් සිටුේෂන්ස් වලට මේ වගේ හැම එකකටම පොයින්ට් කර කර ඉන්නවා වගේ ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේ ක්‍රමයට ගියොත් අපි කීයක් දේවල් වෙනස් කරන්නද? එහෙම නැත්නම් කී දෙනෙක්ව වෙනස් කරන්න වෙනවද? අපේ ස්ට්‍රෙස් එක නැති කරගන්න. එහෙම නැත්නම් අපේ මානසික ආතතිය නැති කරගන්න. එක්කෝ අපිට වැඩ කරන තැන බොස්ව මාරු කරන්න වෙනවා. එහෙම නැත්නම් වෙන රැකියාවක් හොයාගන්න වෙනවා. දැන් ওই විදියට අපි වෙනස්කම් කර කර ඇවිල්ලා තියෙනවා ජීවිතේ. හැබැයි ඒත් ආතතිය දැනෙනවා කියලා කියන එක අඩු වෙලා නැත්තම් කාට හරි මං හිතන්නේ දැන්වත් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කොතනද මේ ගැටලුව තියෙන්නේ කියලා. දැන් මෙහෙම කියනව ඇහෙනකොට හිතා මගේ තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් අපි බලමු මොකක්ද මගේ නම් ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම අද කාරණා 3ක් ඔයත් එක්ක මේ ගැන ඩිස්කස් කරන්න කියලා හිතුවා. ඒකේ පළවෙනිම එක තමයි මං ගන්න කැමති people pleasing කියලා කියන හැබිට් එක. ගොඩක් දෙනෙක්ගේ තියෙනවා ඒක තමන්ට සමහරක් වෙලාවට දැනෙන්නේ නැති විදි තමන් තුළ ඒක තියෙනවා කියලා. හැබැයි ගොඩක් අයගේ තියෙනවා අනිත් අයව සතුටු කිරීම කියලා කියන එක. එහෙම නැත්නම් අනිත් අයව සතුටු කරලා ඒ අයගෙන් හම්බෙන හොඳ නාමය. එහෙම නැත්නම් ඒ අයගෙන් හම්බ වෙන සැලකිල්ල. ඒ දේවල් වලට ලොකු ඇල්මක්, ඩිසයර් එකක්, තණ්හාවක් තියෙන නිසා දිගින් දිගටම අනිත් අයව ප්ලීස් කර කර ඉන්න උත්සාහ කරනවා. හැබැයි තමන්ට ඕන එක වෙන එකක්. තමන්ට ජීවිතය ගෙවන්න ඕනේ විදිය වෙනස් විදිහක්. අර අනිත් අයව සතුටු කරන්න යන නිසා ලොකු ගැප් එකක් එතන ඇති වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් අද කාලේ මේ පැති දෙකක් කතා කරන්න වෙනවා. ජීවත් වෙන සාමාන්‍ය ජීවිතය ගෙවන තැනයි සෝෂල් මීඩියා ප්‍රසන්සුයි ගත්තාම මිනිස්සුන්ගේ. මට අද හුඟක් කට්ටිය කියලවලා තියෙනවා සහ දකින්න තියෙනවා. මේ තමන් නොවෙන කෙනෙක්ව විදිහට තමන්ව පෙන්වන්න ගිහිල්ලා සෝෂල් මීඩියාවල ඒක කන්ටිනියු කරගන්න එක ලොකු ස්ට්‍රෙස්ෆුල් දෙයක් වෙලා තියෙනවා. ඒ මොකද ඒක තමන් නෙමෙයි. නමුත් දැන් මේ තමන් නොවෙන ප්‍රතිරූපය මේන්ටේන් කරගෙන යන්න ඕනේ තමන්. බලන්නකෝ එතකොට එතන තියෙන ගැප් එක. ওই දෙක මනසට කොච්චර වතයක් දෙනවද? දැන් කෙනෙක් ඉන්න පුළුවන් එයා උදේ 5ට නැගිටිනවා කියලා කියනවා. ඊට පස්සේ රන් එකකට යනවා කියලා කියනවා. ඊට පස්සේ උදේ පාන්දර මල් කඩලා බුදුන් වඳිනවා කියලා කියනවා. ඊට පස්සේ හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගෙන කනවා කියනවා. ඊට පස්සේ වැඩට යනවා. මෙන්න මේ විදිහට ආයිඩියල් ලයිෆ් ස්ටයිල් එකක් පෙන්නනවා. හැබැයි ඒක නෙවෙයි යාගේ ලයිෆ් ස්ටයිල් එක. එයා ඕෆ් ද කැමරා ජීවිතේ වෙනස් එකක්. එතකොට අර කැමරා එකේ එක පෙන්න ගන්න ඒකට ඒ අවශ්‍ය ඉමෝෂනල් ප්‍රමාණය දෙන්න ඉමෝෂනල් සපෝට් එක දෙන්න ඒ ප්‍රසන්ස් එක තියාගන්න කෙනෙක් අද විශාල පරිශ්‍රමයක් දරනවා
ඒ වගේම ආතතියකට පත් වෙලා තියෙනවා. ඒ වගේමයි අපි ජීවත් වෙන, ඒ කියන්නේ අපේ මේ ජීවිතය ගෙවන රියැලිටි එක තියෙන තැනත්, අපේ රියල් ලයිෆ් එක තියෙන තැනත් සමහරක් වෙලාවට දෙමව්පියන්ව සතුටු කරන්න නිසා විවිධ වෙනස්කම් ජීවිතේ කරගෙන යන අය ඉන්නවා. දරුවෙක් ගත්තොත් එහෙම එයාගේ නැචුරලිම හැකියාවන් තියෙන්නේ අපි හිතමු ආර්ට් සබ්ජෙක්ට්ස් වලට. එහෙම නැත්නම් ලැන්ග්වේජස් වලට. හැබැයි එයාගේ අම්මා හරි තාත්තා හරි ඒ කියන්නේ එයාට නිකන් ඩිරෙක්ට් බලපෑමුත් කරන්න පුළුවන්, ඉන්ඩයිරෙක්ට් බලපෑමුත් කරන්න පුළුවන්. ඔයා පුංචි කාලේ ඉඳලා මෙන්න මෙහෙම ඔයා හරි ආසයි ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඔයා පුංචි කාලේ ඉඳලා දැම්මේ ඩිස්පෙන්සරි. ඉතින් ඔයාට ගැළපෙන්නේ ඒ වගේ එකක්. ඔය වගේ සැරින් සැරේට අර ඒ ළමයා හැදෙන වැඩෙන කාලේ ඔලුවට දානවා. ඉතින් එතකොට දැන් ඔලුවට දානකොට අර තමන්ට හැකියාව තියෙන එක නෙවෙයි, හැකියාව නැති පැත්තක් සමහරක් විට ළමයි තෝරගන්න පෙළඹෙනවා. දෙමව්පියන්ව සතුටු කරන්න නිසා. ඉතින් අවුරුදු 14ක් 15ක් වගේ වෙනකොට ඒ ළමයින්ට අර ගැප් එක දරා ගන්න බැරුව, ඒ කියන්නේ ළමයා සමහරක් වෙලාවට මහන්සිලා තමන්ව ඇදගෙන ගිහිල්ලා ලකුණු ගන්නවා. එතකොට දෙමව්පියෝ හොඳටම ප්‍රේස් කරනවා එයාව. හැබැයි එයාට කිසිම සතුටක් නැහැ. ලකුණු ගත්තට සතුටකුත් නැහැ, දෙමව්පියෝ හොඳයි කිව්වට සතුටකුත් නැහැ. තෑගි අරන් දුන්නට සතුටකුත් නැහැ. ඒ ළමයා ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ දේවල් වලට ගිහිල්ලා ට්‍රීට්මන්ට්ස් වලට එනවා. ඉතින් ඒ ආවහම මම අහන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට ඔයා කැමති මොනාද කරන්න? ඔක්කොම ටික ඔලුවෙන් අයින් කරොත් මම දැන් මේක ඔයාගෙනුත් අහනවා කියලා හිතන්න. ඔයා දැනට කරන හැම දෙයක්ම ඔලුවෙන් අයින් කරොත් ඔයා කැමති මොකක්ද කරන්න? ඔයාට දැනට කරන්න සිද්ධ වෙලා තියෙන ඒවා අයින් කරොත්. එතකොට ඒගොල්ලන් කියනවා මට චිත්‍ර අඳින්න පුළුවන්. මං හරි ආසයි චිත්‍ර අඳින්න ආන්ටි. මට චිත්‍රයක් ඇඳ ගන්න වෙලාවක් නැහැ කියනවා. සමහර ළමයි කියනවා මං හරි ආසයි මේ අහවල් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න. මට ඒක ප්ලේ කරන්න යන්න ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මොකද අනික් ටියුෂන් ක්ලාසස් නිසා. ඉතින් මෙන්න මේ විදියට ජීවත් වෙන කෙනෙක්, මෙහෙම දරුවෙක් වැඩිවිය පැමිණිලා රැකියාවට ගියාම වුණත් ඔය තත්ත්වය ඔය විදියටමයි තියෙන්නේ. මට මොනවා කියයිද? මං හොඳට වැඩ කරන්න ඕනේ. මං පුළුවන් තරම් කරන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් වලට යනවා මේ අනිත් අයව ප්ලීස් කරන්න. එතකොට සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තත් පස්සේ වීව්ස් ගන්න, චැනල්ස් ඉතින් දිගට පවත්වාගෙන යන්න, accounts, pages මේවා දිගට කන්ටිනියු කරගෙන යන්න නම් ඒ ඉල්ලුමට සැපයුම දෙන්න සිද්ධ වෙනවා. දැන් ඉල්ලුමට සැපයුම දෙන්න ගියාම තමන්ගේ ජීවිතේ, තමන්ගේ නිහඬියාවට, තමන්ගේ නිස්කලංක භාවයට, තමන්ගේ මානසික සුවතාවයට ඒකෙන් ඩිස්ටර්බ් වෙනවද නැද්ද කියන එක බලන්නේ නෑ. අර දිගටම අර ඉල්ලුමට සැපයුම දෙන්න ගිහිල්ලා අද හුඟක් දෙනෙක් ආතතියකට පත් වෙලා ඉන්නවා. ඉතින් මේක දරන්නම බැරි තැනක නම් ඉන්නේ. කල්පනා කරලා බලන්න. ඔයා මොන විදිහකට ජීවත් වුණත්, ඔයා හිටගෙන හිටියත්, ඉඳගෙන හිටියත්, කෑවත් නැතත්, ඔයාට සතුටු කරන්න බැරි පිරිසක් අනිවාර්යයෙන්ම ලෝකේ ඉන්නවා. නේද? ලෝකේ හැමෝම ඔයාට ආදරය කරන්නේ නැහැ. ලෝකේ හැමෝම ඔයාට කැමතිත් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම එහෙම පිරිසක් ඉන්නවා. ඒ තමන්ට පුළුවන් විදිහට තමන්ගේ වැලියුස් වලට, තමන්ගේ සිතුම් පැතුම් වලට ගැළපෙන විදිහට, තමන් අදහන ආගමකට ගැළපෙන විදිහට තමන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියලා, ඒ නිදහස තමන්ට දෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න ඕනේ. නිකන් මානසික ලෙඩ්ඩු වෙලා මේ මානසික පීඩනය දරා ගන්න බැරුව ක්‍රොනික් ස්ට්‍රෙස් තියන අය ඉන්නවා. පුදුම අමාරුවෙන් ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ජීවත් වෙන්නේ. ඉතින් බලන්න මේ නිදහසේ තියන එක එක්කෙනා එක එක දේවල් ඔයාට මූණට කියාවි. එහෙම නැත්නම් කමෙන්ට්ස් වලින් දායි ඔයාගේ සෝෂල් මීඩියා පේජස් වල. මම මේ මේක කතා කරන්න ඇත්තට මට ඊමේල්ස් කීපයක් ආවා මේ සෝෂල් මීඩියා කරන කට්ටියකින්.
ඉතින් ඒ දාන එක එක්කෙනා දැන් මගේ channel එකේ වුණත් ගිහිල්ලා බැලුවොත් මේ AI ඒවා දාන්න එපා කියනවා, මගේ ජීවිතේ පෙන්වන්න කියනවා. ඔය වගේ එක එක්කෙනා එක එක ඒවා කියනවා. ඉතින් ඒ කොයි කොහොම දැන් ඒවා පෙන්නන කාලෙදී ඔන්න ඒවැ එක එක ඒවා කියනවා. ඔහොම දෙහිමිරි කන්න එපා කියයි. ඔහොම අරක කරන්න එපා කියයි. ඔහොම මේක කරන්න එපා කියයි. ඉතින් ඔය වගේ ඒ කියන්නේ ඔයා මොන දේ කරත් මොනවම හරි කියන පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයා ඒ දේවල් වලට නැතුව බලන්න ඉස්සෙල්ලා ඔයා කියන්නේ කවුද? ඔයා ඉස්සෙල්ලා ඔයාව ප්ලීස් කරන්න. ඒ කියන්නේ ඔයා ඔයාට කැමති විදිහට ජීවත් වෙන්න. ඔයා ඔයා බවට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේකෙන් ගොඩාක් ඔය මානසික ආතතිය කියලා කියන එක අඩු වෙලා යනවා. අඩු කරගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට දෙවැනි කාරණාව තමයි ඇටිටියුඩ් එක. ඒ කියන්නේ දැන් අපි අ දැන් සමහරක් අය ඉන්නවා ඒ කියන්නේ ඇයි මටම මෙහෙම වුනේ කියලා හිතනවා. why me කියලා හිතන අය ඉන්නවා. ඊළඟට හිතනවා ඇයි මේ දැන් මෙච්චර වැඩ කොටසක් කරන්න වෙලා තියෙන්නේ කියලා හිතන අය ඉන්නවා. ඉතින් දැන් රස්සාවට ගියාම හිතෙනවා අනිත් එක්කෙනා දැන් දෙන්නෙක් ඉන්නවා දෙන්නම එකම මට්ටමේ රැකියාවක් කරන්නේ. අරයට තියෙන වර්ක්ලෝඩ් එක අඩුයි හැබැයි මට තියෙන වර්ක්ලෝඩ් එක වැඩි. මං කොච්චර හොඳට වැඩ කරත් මට හොඳක් අහන්න නෑ බෝස්ගෙන්. අනිත් එක්කෙනා එක එක ඒවා කරනවා කම්පැනි එකට පාඩුත් සිද්ධ කරනවා. හැබැයි එයාව වර්ණනා කරනවා වගේ මට පේනවා කියලා. ඉතින් මෙතනදී අපේ ඇටිටියුඩ් එක මේ why me කියලා තිබ්බොත් එහෙම නැත්නම් අපි කියන්නේ මටමයි වෙන්නේ. එහෙම නැත්නම් ඇයි මටම මෙහෙම වෙන්නේ කියන තැනක අපි ඇටිටියුඩ් එක අපේ ජීවිතය තුළ තියාගත්තොත් හැම තැනකදීම අපිට පේන්නේ මට අසාධාරණයක් වුණා. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මම විතරක් කියන තැන තමයි හැමදාම ඔක යන්නේ. එයිට වැඩිය බලන්න පුළුවන් අපිට try කරලා මට දැන් කරන්න වෙලා තියෙන දේ මං කොහොමද මගේ උපරිමයෙන් කරන්නේ සහ මං කොහොමද ඒක තුළ යම්කිසි සතුටක් ලබන්නේ. එහෙම නැත්නම් යම්කිසි අපි ඒකට කියන්නේ නිකන් සැහැල්ලු භාවයකින් කරන්නේ දේ කියලා. ගොඩක් වෙලාවට දැන් අපි ගම්මුකෝ නිකන් අපිට දිනපතා ගෙදර කරන්න තියෙන ඒවා ටිකක් අපි ගත්තොත් එහෙම. දැන් ගෙදර උදේ පාන්දරට කෑම හදන්න තියෙනවා, තේ කෝපි හදන්න තියෙනවා, පාසල් යන වයසේ දරුවන් ඉන්නවා නම් කෑම බීම හදලා දෙන්න වෙනවා. ඊට පස්සේ ඒ දේවල් ආපහු අස් කරන්න වෙනවා, ගෙවල් දොරවල් අස් කරන්න, දවල්ට උයන්න ඔය වගේ අපි ගත්තොත් එහෙම රැකියාවල් වලට යන එක මං අයින් කරලා මේ ගත්තේ. ඒ වගේ ගත්තොත් එහෙම දැන් උදේට කෙනෙක් නැගිටලා අයියෝ හැමදාම ඉතින් ගහන බෙරේ තමයි දැන් ඉතින් පටන් ගන්න එපැයි කියලා ඉතින් ඔහෙ කොණ්ඩෙත් බැඳගෙන වැනි ඉතින් ගිහිල්ලා මූණත් එල්ලගෙන ඔන්න තේවක් කරන්න පටන් ගන්නවා උයන්න පටන් ගන්නවා ඉතින් මූණ එල්ලගෙන දැන් මම මෙපෑ ඉතින් මෙතන දැන් මේවා කරන්ඩ හැමදාම ඉතින් එකම වදේ වගේ ඔන්න ඔය ඇටිටියුඩ් එකෙන් උදේට නැගිටලා දවස පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ওই විදිහට තමයි මුළු දවසම ගෙවෙන්නේ. මටම තමයි වෙලා තියෙන්නේ මොන කරුමයක්ද කී කී තමයි දවසම යන්නේ. ඊට වැඩිය බලන්න පුළුවන්ද බලන්නකෝ අපිට මේ මයින්ඩ්සෙට් එක ඇති කරගන්න මහා පෙරලියක් අපේ ජීවිතවල වෙන්න ඕනේ නෑ. අපි ඉන්න විදිහටම ඉන්න තැන ඉඳලම අපිට මේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න පුළුවන්. බලන්න උදේට ඇහැරෙනකොට අලුත් දවසක් උදා වෙලා තියෙන හැටි. රෑ නින්දෙදි පණ ටික යන්නේ නැතුව උදේ එළි වෙලා තව අලුත් දවසක් ජීවත් වෙන්න ලැබිලා තියෙන දේ. එතකොට දැන් මේ අලුත් දවසෙත් මේ අද දවසෙත් මට මාව බලා ගන්න පුළුවන්. ඒ වගේම මට ගෙදර අනිත් අයව බලා ගන්න පුළුවන් කියන ඇටිටියුඩ් එකට ආවොත් අදත් මට අවස්ථාව ලැබිලා තියෙනවා ගෙදර අනිත් අයට කන්න බොන්න හදලා දෙන්න.
ගෙදර ලස්සනට පිළිවෙලට අස් කරලා අතු ගාලා තියාගන්න. මාම නාලා පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමක් ඇඳලා හිස පීරගෙන පිළිවෙලකට මේ දවස පටන් ගන්නවා. මොකද අලුත් දවසක් අදත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකම දේ තමයි ගොඩක් වෙලාවට අපිට ජීවිතේ කරන්න තියෙන්නේ. අද දවසම රිපීට් වෙනවා ගොඩක් වෙලාවට හෙට දවසෙත්. උයන දේවල් වල වෙනසක් වුණොත් ඇරෙන්න. ඒකට හේතුව තමයි අපේ සිතුවිලිත් ඊයේ තිබ්බ සිතුවිලි වලින් 95%ක් විතර අදත් එන්නේ ඒවමයි. හෙටත් එන්නේ ඒවමයි. ඉතින් ඕවා සයන්ස් වලින් ඕන තරම් රිසර්ච් වලින් ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ එකම දේ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැනේ. එහෙමනේ ඉතින් මේ ජීවිතේ යන්නේ නේද? ඉතින් හැමදාම මේ අලුත් ඒවා වෙලා, එක්සයිට්මන්ට්ස් වෙලා ඔය ඕක පේන්නේ මගේ ජීවිතේ හරි ඒකාකාරී මගේ ජීවිතේට කිසි වෙනසක් නැහැ කියලා පේන්නේ. දැන් ඔය අද සෝෂල් මීඩියා වල එක 10-15 දෙනෙක්ගේ ජීවිත කතා දකිනවනේ. එතකොට ඒ එක එක්කෙනාගේ ඒවා ටික එක්කහු කරාම හිතෙන්නේ ඒගොල්ලෝ හරි ලස්සන ජීවිත හැමදාම ගෙවනවා කියලා. නෑ ඒ කාලෙකට පස්සේ ගෙවපු එකක්ද දන්නේ නෑ ඒ දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කලබල වෙන්න එපා. මේ ඒකාකාරී බව කියලා කියන එක ජීවිතයක් තුළ නිතරම තියෙන එකක්. ඒක හැමතිස්සෙම අලුත් වෙන්නේ නෑ. අපි අලුත් කරන වෙලාවල් තියෙන නමුත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ යථා ස්වභාවය තේරුම් අරගෙන අර නෙගටිව් ඇටිටියුඩ් එකකින් දේවල් වලට මූණ දෙනවට වඩා බලන්න තමන්ගේ ඇටිටියුඩ් එක තමන්ගේ මයින්ඩ්සෙට් එක තමන් හිතන විදිහේ වෙනසක් කරලා බලන්න වැඩේට මූණ දෙන එක කොච්චර ලේසිද කියලා. ඒ විදිහට කාලයක් ජීවත් වෙනකොට ඔයාලට තේරෙයි හරි සැහැල්ලුවක් ඔයාගේ ජීවිතය තුළ ඇති වෙනවා. දැන් අමිහිරි තැනක රැකියාවක් කරන්න වෙලා තියෙනවා. දැන් Tamanට බොස් කෙනෙක් ඉන්නවා, බුලි වෙනවා, එක්ක කෑ ගහනවා, Tamanගේ වර්ක් ලෝඩ් එක වැඩි. මේ වගේ තැනක් වුණොත් එහෙම ඒ කෙනාව ඒ විදිහට දකින්න ගන්න. ඒක හරි මන් දන්නේ මම හරියට ඒක එන්ජොයි කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මට බනින කෙනෙක් ඉන්නවා. මෙයා එහෙම කෙනෙක්. එහෙම කියලා හිතාගත්තාම අපි යාගෙන් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. එතකොට දැන් අපෝ මෙයා නම් මෙහෙම එක්කෙනෙක්, මෙයා නම් බනින කෙනෙක්, මෙයා නම් ඇදකුද කියන කෙනෙක් කියන ටෝන් එකටයි ඇටිටියුඩ් එකටයි නෙවෙයි මේ කියන්නේ. මෙයා ඉතින් මේ වගේ කෙනෙක්. අන්න ඒ ටෝන් එකයි ඇටිටියුඩ් එකයි. ඉතින් ඒක නිසා එයාගෙන් ඒ වගේ දෙයක් කියවෙන්න පුළුවන්. එයාගෙන් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉතින් ලොකු පුදුමයක් නෙවෙයි. අන්න එහෙම ඇටිටියුඩ් එකකින් ඔයා ගියාම ඔයාට එයාගේ මූණ දිහා හොඳට බලලා කතා කරන්න පුළුවන්කම ඇතිනේ. ඔයා ශ්‍රින්ක් වෙන්නේ නෑ එයා ඉස්සරහා. ඔයා ශ්‍රින්ක් වෙන්නේ ඔයාගේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්න තිබුණාම. දැන් සමහර අය කියනවා ඒගොල්ලන්ට ඔය ලොකු සෝෂල් මීඩියා ප්‍රසන්ස් තියෙන එක්කෙනෙක් දෙන්නෙක් කියලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ට හරියට මඩ ගහනවා, හරියට බෑඩ් කමෙන්ට්ස් ලියනවා, හරියට එළිය දැක්කහමත් එක එක ඒවා කියනවා, ඔහොම කියලා. ඉතින් දැන් මට දැන් මොනවා හරි කියයි කියලා හිතාගෙන එළියට බහිනවා සමහර අය. දැන් මාව දැක්කොත් මේ අය මෙහෙම හිතයි කියලා හිතාගෙන යනවා. ඉතින් එහෙම ගියොත් ඉතින් ඒකම තමයි වෙන්නේ. සමහරක් මිනිස්සු ඉන්නවා ඒ අයට හරි කුතුහලයක් තියෙනවා අනිත් අයගේ ජීවිත ගැන දැනගන්න. කාලෙකට පස්සේ හම්බුනොත් හරි එහෙම නැත්නම් ඒ නැතත් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ කොයි විදිහටද ජීවත් වෙන්නේ කොහෙද ජීවත් වෙන්නේ කාවද බැඳලා ඉන්නේ මොනවද කන්නේ ළමයි කොහෙද යන්නේ කියලා ප්‍රශ්න බලන්නකො හම්බුනන් පස්සේ ආගෙන යනවා වැලක් වගේ. ඉතින් අනුන්ගේ ජීවිත ගැන දැනගන්න පුදුම ආසාවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ අය එකතු කරගන්න තොරතුරු එක එක ආකාරවලට ගන්නේ. ඉතින් තම තමන්ගේ හිතවල තියෙන කෙලෙස් මට්ටම් අනුව ඒවා එක එක ආකාරවලට ඒගොල්ලන් ප්‍රොසෙස් කරගන්නවා. ඊට පස්සේ ඒවා ඒගොල්ලන් නැවත නැවත පිට කරනකොට
එක එක ආකාරයේ ස්ටෝරීස් එනවා. මම නම් පුදුම තෘප්තියක් ලබනවා ඒව දිහා බලාගෙන ඉන්නකොට. කවුරු හරි ඇවිල්ලා මට කාගේ හරි කතාවක් කියනකොට මං හුම්මිටි දෙනවා ඇරෙන්නේ. ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. ඇත්තටම ඒ නිසා මට දැන් එහෙම කාගේවත් කතා කියන්නේ නෑ. හරිම අඩුයි. ඇත්තටම කියනවා නම් අවුරුද්දකට මං හිතන්නේ මගේ ක්ලයන්ට්ස්ලා ඇරුණාම අවුරුද්දකට මම හිතන්නේ දෙන්නෙක්වත් නැති තරම් අනුන්ගේ කතාවක් මං එක්ක කියන්නේ න. ඉතින් ඒ වගේ ආවන් පස්සේ මං ඉතින් බලාගෙන ඉන්න ඕනේ දේනේ. මේ මිනිස්සයා මේ කතාව අරගෙන තියෙන හැටි. අපි දන්නවද ඒ අනිත් කෙනාගේ හිතේ මොනවද තිබුණද කියලා? අපි ගිහලා ප්‍රශ්න වලක් අහගෙන එනවා ඔයා කොහෙද ඉන්නේ? කසාද බැන්දද? කසාද ලිව්වද? ළමයි හැදුවද? ඔය වගේ ප්‍රශ්න වලක් අහගෙන යනකොට අපි දන්නවද මේ මිනිස්සයා මොන තත්ත්වයක ඉන්නවද? මේ මිනිස්සේ උත්තර දෙනකොට කොතන හිටියද? කොයි විදියටද උත්තර දුන්නේ? මට ඒක ඇහුනේ කොහොමද නේද? අනුන්ගේ එකක් අපි අපේ ඇතුලේ ප්‍රොසෙස් කරගෙන අපේ කතාවක් හදාගෙන ඒක ඉන්ටර්ප්‍රිට් කර යනකොට මම ඉතින් බලාගෙන ඉන්නවා ඉතින් පුදුම ලෝකයක් මේක කියලා. හරි අසරණකමක් ඒ මිනිස්සු තුළ තියෙනවා. එතකොට දකින්න පුළුවන් අපිට. කොච්චර අසරණයිද? අනිත් කෙනෙක්ව පීඩාවකට පත් කරන්න හදනවා නම්, අපහසුතාවයකට පත් කරන්න හදනවා නම්, පෙළන්න හදනවා නම්, ඒක කරන කෙනා කොච්චර අසරණයිද? දැන් අනිත් අය පුරුදු වෙලා තියෙන්නේ අනේ මට මෙහෙම වෙනවා මටයි මෙහෙම කරන්නේ මට මාව විවේචනය කරනවා මට වැඩ ගොඩක් පවරනවා එහෙම කියලා තමන් වික්ටිම් වෙන්න හරි ඉක්මනට people are like trained to jump into the victim seat. ඉතින් මේ වික්ටිම් සීට් එකේ ඉඳගෙන දුක් වෙනවා මටම වුණා මටම කරා කියනවට වඩා දැන් මේ පැති මේ රට වෙන රටවල් වලට ගිහිල්ලා ඉන්න අයට තියෙන වෙනම කතා. අපි දුඹුරු නිසාද ඔය වගේ ඒවත් තියෙනවා. ඊට වැඩිය හිත පුරුදු කරගන්න හරි කමක් නෑ දැන් මේක නම් මට කරන්න වෙලා තියෙන්නේ පළමු කරලා. ඒ වගේ තැනකට හිත හදාගන්න පුළුවන් වුණොත් තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න පුළුවන් වුණොත්. අර තමන්ට නිකන් දැන් විවේචන කරන අය තමන් කරන දේ නවත්තලා වෙන දෙයක් කරන්න ඒගොල්ලන්ට කැමති දේ කරන්න කියලා කියනවා. නේද බලන්න කොයි තරම් ඒ සිත් දරුණුද? කොයි තරම් ඒ සිත් අසරණයිද? තමන්ට ඕනේ දේම අනිත් අය ලව්වත් කරගන්න හදනවා. ඒවනේ ඔය තියෙන්නේනේ. ඉතින් ඒ වගේ තැන්වලට මූණ දෙනකොට අ තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න බලන්න. ඔයා කරන දේ ඔයා එන්ජොයි කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මම මේ ඉඳගෙන බොහොම නිදහසේ කතා කරාට හරි ලොකු වැඩ කොටසක් තියෙනවා මටත් කරන්න. ඉතින් ඒක මම කවදාකවත් අනේ අම්මෝ වැඩ ගොඩක් තියෙනවා. අනේ අම්මෝ මෙච්චර ගොඩක් තියෙනවා කියලා හිතන්නේ නැතුව එන දේ එන විදියට බාර අරන් කරනවා. මගේ ක්ලයන්ට්ස්‌ලාම සමහරලාට මගෙන් අහනවා ඒගොල්ලන්ට ටිකක් හොඳ වෙනකොට මගෙන් අහනවා අනේ ඉරේෂා කොහොමද මෙහෙම හැමෝගෙම කතන්දර අහගෙන ඉන්නේ? මේ හැමෝගෙම ප්‍රශ්න ඔයා කොහොමද අහගෙන ඉන්නේ කියලා. කවුන්සලර් කෙනෙක් හැටියට අපිට ඒ කියන්නේ ෆන් කතා නෙවෙයිනේ අහන්න වෙන්නේ. කවුරුත් ඇවිල්ලා කියන්නේ නෑනේ. අනේ මම මේ කවුන්සලින් අපොයින්ට්මන්ට් එකකට ආවා. මගේ ජීවිතේ නම් මාරයි. මාර ෂෝක් එකට යනවා. කියන්න කිසිම කරදරයක් නෑ. ඔක්කොම ඉතින් ගාන්ට විම්මට තියෙන. එහෙම කියන්න නෙවෙයිනේ එන්නේ. ඉතින් එහෙම මගෙන් අහනවා කොහොමද එහෙම ඉන්නේ කියලා. ඉතින් මං එයත් එක්ක එයාගේ ප්‍රශ්නේ කතා කරනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. එතකොට මම කරන්නේ ඒක එයාට උපකාරයක්. එයාට උදව් කරන එක. ඉතින් දැන් උදේට නැගිටලා මම හිතුවොත් එහෙම ආපෝ අද මට මෙච්චර ක්ලයන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා ආපෝ දැන් මෙච්චරක් කතන්දර අහන්න වෙනවා මෙච්චරක් දැන් ඇඩ්වයිසස් දෙන්න වෙනවා මේ නෙගටිවිටි විමානයයි ඒ වගේ මම උදේ නැගිටලා හිතන්න ගත්තොත් එහෙම මගේ දවසට මොකද වෙන්නේ මගේ හිතට මොකද වෙන්නේ නේද? ඒ වෙනුවට මම
සෑහෙන කාලෙක ඉඳලා පුරුදු වෙලා තියෙනවා මගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න. අනේ අද කොච්චරක් දුකටපත් වෙලා ඉන්න කෙනෙක්ද? අලුතෙන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා නම් අද දැන් කරගෙන යන අය already existing clients ලගේ ස්ටෝරි එක මම දන්නවා. දැන් අපි තුමු අද අලුතෙන් clients එක්කෙනෙක් දෙන්නෙක් අපොයින්ට්මන්ට් දාලා කියලා මට කිව්වොත් එහෙම. එතකොට මං කියනවා මම කල්පනා කරනවා අනේ කොච්චර දුකටපත් වෙච්ච කෙනෙක්ද දන්නේ නැහැ ඉන්නේ. කොයි විදිහට මං එයාට පිහිට වෙන්න ඕනේද කියලා. මං කල්පනා කරනවා. එතකොට මට එයාට හොඳටම එයාගේ හිත හොඳටම හැදෙන්න, එයාට හුඟක් පිහිට වෙන්න මට පුළුවන් වෙන්න කියලා මං හිතනවා. ඉතින් ඒ වගේ තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරගන්න පුළුවන්ද කියලා ඔයාට බලන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඇන්සයිටි. මට දවසකට මම හිතන අඩුම ගානේ එක ඊමේල් එකක්වත් එනවා ඇන්සයිටි ගැන කියලා. දැන් සමහර කෙනෙක් ඉන්නවා ලෙඩ දුක් වලට මුහුණ දීපු. මට ලෙඩ දුක් වලින් පීඩා විඳින අය ගැනත් පහුගිය ටිකේ ගොඩක් ලියුම් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා මං හිතුවා ඒ ගැන කතා කරන්න ඕන කියලා. ඉතින් Tamanට මොනවාම හරි අසනීපයක් තියෙනකොට එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විභාගයක් තියෙනවා නම් මේ හැම දෙයකම මේ ඇන්සයිටි කියලා කියන తত্ত্বය එහෙම නැත්නම් අනියත බිය කියලා කියන එක එහෙම නැත්නම් කොහොම වෙයිද දන්නේ කියන අන්සර්ටන්ටි එක හිත ඉන්න ගතිය කියන මේ කතන්දර ටික සේරම එකට ගත්තොත් එහෙම මේක ඇති වෙන්නෙම ඔයාට ජීවත් වෙන්න හම්බ වෙලා තියෙන වෙලාවෙන් ඔබට පනින නිසා. ඔයාට ජීවත් වෙන්න වෙලා තියෙන වෙලාව තමයි මේ වෙලාව. දැන් මේ වෙලාවේ බලන්න ඔයාට කොහේ හරි ඒක්ස් ඇන්ඩ් පේන්ස් තියනවද? තියෙනවා නම් ඔයාට විවේකය ලබා දෙන්න ඕන. ඔයාගේ බේත් හරියට ගන්න ඕනේ. ඔයාට දැන් මේ ලෙඩක් තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ මේ ජීවිතේ ගෙවෙන්නේ අපිට මේ වෙලාවේනේ නේද? පහුවෙච්ච විනාඩියේ ජීවිතේ ගෙවෙනවද? එන්න තියෙන විනාඩියේ ජීවිතේ ගෙවෙනවද? නෑ ජීවිතේ ගෙවෙන්නේ මේ දැන් තියෙන මේ වෙලාවේ. එතකොට මේ වෙලාවට හිත අරගෙන බැලුවම ඩයග්නෝසිස් එකක් තියෙනවා. හැබැයි ඔයාට මේ වෙලාවේ you're not experiencing any aches or pains. එතකොට එහෙනම් ඔයාට ඒක්ස් ඇන්ඩ් පේන්ස් වලින් තොර වෙලාවක් හම්බ වෙලා තියෙනවා. හැබැයි හාපෝ දැන් ඊළඟ එකෙන් පස්සේ මෙහෙමයි සර්ජරි එකෙන් පස්සේ මෙහෙමයි කීමෝ එකෙන් පස්සේ නම් මෙහෙමයි කියලා දැන් තව එතෙන්ට ගියේ නෑනේ. දැන් මේ වෙලාවේ take this moment as it is. ඒක අරගෙන බලන්න එතන ප්‍රශ්නයක් නෑ. මේ moment by moment වට ප්‍රශ්නයක් නැති අවස්ථා විදිහට දකිමින් ඒ අවස්ථාවේ ඒ moment එකේ රිලැක්ස් වෙන්න පුරුදු වුණොත් අර ඉස්සරහට සමහරක් වෙලාවට එන්න තියෙන ඒවා ඔයා දැන් මීට කලින් මූණ දුන්නට වඩා හුඟක් සාර්ථකව මූණ දෙන්න පුළුවන් වෙනවා. සර්ජරි එකට වුණත් හුඟක් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හුඟක් ඔය බයේ ගියහන් පස්සේ ඒ සර්ජරි එක ASCII මයිනර් heart attacks එනවා. එක්ක ලොකු heart attacks එනවා. ඊළඟට වෙන issues එන්න පුළුවන්. මං කලිනුත් වීඩියෝස් වල ඔයගොල්ලන්ට කියලා දීලා ඇති අපේ මනසේ ක්‍රියාකාරීත්වය, ඉමෝෂන්ස් වල ක්‍රියාකාරීත්වය, ශරීරය තුල කෙමිකල්ස් වලට බලපානවා. කෙමිකල්ස් තියෙනවා. ඒ කියන්නේ හෝමෝන්ස් ගත්තොත්, නියුරෝට්‍රාන්ස්මිටර්ස් ගත්තොත් මේ හැම දෙයකටම බලපානවා මේ දේවල්. ඒවට බලපානවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ශරීරයට බලපානවා. එතකොට ඔයා කාම් නම්, ඔයා සයිලන්ස් නම්, ඔයා හරි මයින්ඩ්ෆුල් නම් ඔයාගේ මේ ගෙවෙන වෙලාවේ, මේ ජීවිතේ ගෙවිගෙන යන වෙලාවේ ඒ විදිහට හැම මොහොතකම ඔයා ජීවත් වෙනවා නම් ඔයාගේ සර්ජරි එකක් වෙලාවක් වුණොත් එහෙම නැත්නම් පුංචි ප්‍රොසීජර් එකක් වෙලාවක් ඉන්ජෙක්ෂන් එකක් ගන්න එකක් හරි එහෙම නැත්නම් බ්ලඩ් ඩ්‍රෝ කරන වෙලාවක් හරි ගත්තත් ඔයා හරි කාම්
එතකොට අර ශරීරය ලොකුවට ඒ කියන්නේ අවශ්‍ය විදිහට රියැක්ට් කරනවා ඕවර් රියැක්ට් කරන්නේ නෑ. ඒක හරි පහසුවක් ඔයාගේ අසනීපෙන් හොඳ වෙන්න. ඒ වගේම විභාගයක් හරි එහෙම නැත්නම් ඉන්ටර්විව් එකක් හරි තියෙනවා නම් ඒකට ලෑස්ති වෙන්න තියෙන වෙලාව ඉවර වෙලා යනවා. ඒකට කොහොම වෙයිද ඒක මොකක් වෙයිද පාස් වෙයිද රස්සාව ලැබෙයිද කීකේ හිතන්න යන එකෙන්. ඉතින් ඒක නිසා බලන්න උත්සාහ කරලා මේ ගෙවෙන වෙලාවේ එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඒකේ රිලැක්ස් වෙලා ඉන්න. කොහොමත් ඊළඟ මොහොත හරිම අන්සර්ටන්. හරියට කොහොම ගෙවෙයිද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්ත తත්වය. නේද? දැන් ආර්ථිකව ඉකොනොමිකල් ඉෂුස් තියෙනවා නම් එහෙම මොනා හරි ඒ දේවල් පැත්ත බැලුවා වුණත් දැන් මේ වෙලාවේ කරන්න තියෙන දේ ඇරෙන්න ඉස්සරහට බය වෙලා වැඩක් නෑනේ. ඒ ගැන කනස්සල්ලටපත් වෙලා වැඩක් නෑනේ. ඒ ගැන හිතලා වැඩකුත් නෑනේ. දැන් කරන්න තියෙන දේ දැන් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇන්සයිටි පාලනයකට ගන්න පුළුවන්ද කියලා බලන්න මම කතා කරේ මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ප්‍රැක්ටිස් එකක් පැත්තෙන් අද. ඉතින් මේවා දරන්න ටිකක් අමාරුයි නම් කවුන්සලර් කෙනෙක් හම්බ වෙන්න යන්න පුළුවන්, තෙරපි යන්න පුළුවන්, ගිහිල්ලා හෙල්ප් ගන්න පුළුවන්. හැබැයි මේ මානසික ආතතිය කියලා කියන එක එහෙම නැත්නම් ස්ට්‍රෙස් කියලා කියන තත්ත්වය හරිම ලස්සනට පාලනය කරගන්න පුළුවන්. ඔයාට මේ පීපල් ප්ලීසර් කෙනෙක් වෙන්නේ නැතුව තමන්ට ගැළපෙන විදිහට, තමන්ට ආවේනික විදිහට ජීවත් වෙන්න. කවුරු කලබල කරන්න හැදුවත් අනේ ඔහොම නෙවෙයි මෙහෙම කරන්න ඕක නෙවෙයි ඔයාට ගැලපෙන්නේ මේක. හැබැයි ඔයාගේ හිතෙන් අහලා බැලුවාම එහෙම නෙමෙයි නම් ඔයාට ගැලපෙන්නේ. බය නැතුව ඔයාට ගැලපෙන දේ කරන්න. බය නැතුව ඔයාට ගැලපෙන ජීවිතේ ජීවත් වෙන්න. එතකොට ඔය මානසික ආතති ස්වභාවය අඩු වෙලා යයි. ඔයාට සහනයක් දැනෙයි. ඔයාගේ ඔය පැල්පිටේෂන් වගේ දේවල් හිමීට අඩු වෙන්න පටන් ගනී. ඔය ශරීරයට තියෙන ලෙඩ රෝග, මානසික ලෙඩ රෝග අඩු වෙන්න ගයි. ඒ වගේම ඔයාගේ ඇටිටියුඩ් එක ඔයාට කරන්න වෙලා තියෙන දේවල් වලට පුළුවන් ද කියලා බලන්න ටිකක් සොෆ්ට් කරගන්න. එහෙම බැලුවන් පස්සේ ඔයාට ඔයාගේ ජීවිතය ඇතුලේ යම්කිසි සතුටක් දැනෙන්න පටන් ගනී. සහනයක්, සැහැල්ලුවක් දැනෙන්න ගයි. ඊළඟට ඉස්සරහා ගැන ඇන්ක්ෂස් වෙනවා වෙනුවට ගෙවන මොහොත පුළුවන් තරම් දෝතිම්ම මේ මොහොත අරගෙන ඒ මොහොත දිහා බලලා ගෙවන්න පුළුවන්ද කියලා බැලුවොත් එතනිනුත් ඔයාට මේ මානසික ආතතිය අඩු කරගන්න ලොකු උපකාරයක් වෙයි. හරි එහෙනම් ආයෙත් වෙලාවක් හම්බෙච්ච ගමන් ඔයාට ඔයාගේ ජීවිතයට වැදගත් දෙයක් අරගෙන මම එන්නම්. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් ඊමේල්ස් විදියට එවන්න නැත්නම් කමෙන්ට්ස් වල දාලා තියන්න. පුළුවන් වෙලාවට මම රිප්ලයි කරන්නම්. එහෙම නැත්නම් ඒ ටිකක් එකතු කරලා වීඩියෝ එකක් කරන්න. අතට ගිහිල්ලා එන්න සුබ දවසක්.